ජෙසුපීටයි සුබ උදෑසනක් වේවා ඔබට. අද දවසෙත් යේසුස් වහන්සේගේ අභිමුඛත්වයේ උන්වහන්සේගේ පාමුලේ මම ඔබ උදෙසා මැදහත්කාරකම් කරනු ලබනවා. දුහසත් යති සියල්ලත් මා පාලනය කරන්නා වූ දයාවෙන් කරුණාවෙන් පිරුණා වූ අතිශුද්ධ වූ ධර්මිෂ්ඨ පියාණනි, ඔබගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි වහන්සේගේ පාමුලට එන්නෙමු ස්වාමී. මේ ආඥා හඬ ශ්‍රවණය කරන්නා වූ, මේ ආඥා හඬට ඇහුම්කන් දෙන්නා වූ මේ දරුවාගේ ජීවිතයට අද දවසේ මම ආශිර්වාද කරනවා. වන්ද ස්වාමීනි, වහන්සේගේ වචන ප්‍රකාරව තරුණු බිඳුණු හදවතක් වහන්සේ සුළු කර නොසිතන දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ කොයි විදියකින්වත් යන් වහන්සේ ඔබවහන්සේ වෙතට එන කිසිවෙක් ඔබවහන්සේ නොසලකා හරින්නේ නැති තැනන් වහන්සේ ස්වාමීන් වහන්සේ පියාණන් වහන්සේ පාපිෂ්ඨයාට කමාව දෙන පිණිස කුරුසපත් වුණා වූ දෙවි පියාණන් වහන්සේ අද දවසේ මේ ආඥා හඬ ශ්‍රවණය කරන මේ දරුවාගේ ජීවිතය, මේ දරුවත්, මේ දරුවාගේ පවුලේ හැම කෙනෙක්ටමත් ඔබ වහන්සේගෙන් පැමිණෙනා වූ ආශිර්වාදය බහුල කොට නිදහස් වෙන පිණිස මම යාඥා කරනවා. මේ වචන දෙවියන් වහන්සේ තුල දේවබයින් ගෞරවයෙන් යුක්තව ශ්‍රවණය කරයිද යන් වහන්සේ ස්වාමිනී, ඒ ඔබ වහන්සේට දක්වන්නා වූ ගෞරවයත් විශ්වාසවන්තකමත් තුල සම්තුනේ ඒ ආත්මික රහස් එළිදරව් ඔබ වහන්සේ මේ දරුවාගේ ජීවිතය කෙරෙහි ඔබ නිදහස් කරමින් සැබෑ වූ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය දැනගන්නටත් ඔබ වහන්සේ මේ දරුවා වෙනුවෙන් ඔබ කරා වූ පූජාව තුළින් මේ දරුවාගේ ජීවිතයට ඇති හැම ආශිර්වාදයක් දැනගන්නා පිණිස ප්‍රඥාවේද එළිදරව් කිරීමේද දැනගැන්මේද ආලේපයක් අභිෂේකයක් යන් වහන්සේ ස්වාමිනී ඒ ආත්මික ඇස විවෘත වෙන පිණිසත් ස්වාමිනී දැනගැන්ම ලැබෙන පිණිස ප්‍රඥාව ලැබෙන පිණිස මම මේ දරුවා කෙරෙහි යාඥා කොට ආශිර්වාද කරනවා. ස්වාමිනී, මේ පොළවේ යන් වහන්සේ පොළවේ තිබෙන කාරණාවන් වලට වඩා යන් වහන්සේ මේ පොළවේ වාතාවරණයට වඩා මේ යුදමේ වාතාවරණයන් යන් වහන්සේ කාලගුණික තත්වයන්, රෝග පීඩා, ස්වාමීන් වහන්සේ ආර්ථික තත්වයන් මොන ආකාරයේ බාධාවන් වුණත් ඒ සියල්ලට වඩා ඔබ වහන්සේ බලවත්ව සිටිනා වූ තැනන් වහන්සේ ස්වාමිනී ආත්මික තලයට ඇතුල් වෙන්නත් ඔබ වහන්සේ තුල ඒ සැබෑ ඔබ වහන්සේගේ ආශිර්වාදය භුක්ති විඳින්නටත් මේ දරුවාගේ ජීවිතය කෙරෙහි ඔබ වහන්සේගේ ප්‍රඥාව නිදහස් කොට මම ආශිර්වාද කරනවා. අද දවස යහපත්ව ගත කරගන්නට, යහපත්ව අද දවසේ හැම කටයුත්තක් කරගන්නට මේ දරුවාගේ ජීවිතය කෙරෙහි ඔබගේ ආශිර්වාදය මම මේ දරුවා කෙරෙහි නිදහස් කරනවා. විශේෂයෙන්ම සමුදුනේ ඔබ වහන්සේගේ ප්‍රඥාව දෙන්න, ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දෙන්න, සැබෑ වූ සත්‍ය දූ දේ තුලින් ගමන් කරමින් සත්‍ය තුරු මාර්ගය තුල පවතින්න මේ දරුවාගේ ජීවිතය ඔබ ආශිර්වාද කළ මැනව. මම ඔබ වහන්සේ මට දී තිබෙන බලය ආධිපත්‍ය තුල මේ වචන ආලේප කොට නිදහස් කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ඔබට සුබ දවසක් වේවා. ජේසු වේදයි. වේදනාවෙන් සිටි වෙලේ මෙලොව මා තනි වෙලා නෑ කියන්නට සවන් දෙන්නට මනුසිතක් මුණ ගැසීලා යේසුනී ඔබ මගේ සිත සැනසුවා. යේසුනී ඔබ මගේ සිත පිපිදුවා. යේසුනී ඔබ මගේ සිත සුව කළා. යේසුනී
share